සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිසර් YouTube නාලිකාවට. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරන සහකාර තනතුරු සඳහා බඳවා ගැනීම නිවේදනයක් දැනුම්පත් වෙලා තියෙනවා. වයස අවුරුදු 18ත් 30ත් අතර අපොස උසස් පෙළ සමත් ඔයාලට මෙම තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වෙන්නේ 2025 7/21. මෙම තනතුරට අදාළ වෙනස් සුදුසුකම් වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනි. ඒත් එක්කම ආයුධ පත්‍ර බාර ගන්න අවසන් දිනේට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 30ට නොවැඩි වේ යුතුයි. යහපත් චරිතයකින් යුක්ත වෙන්න ඕනි. අපි බලමු මෙම තනතුරේ වැටුප් පරිමාණය කොහොමද එන්නේ කියලා. මූලික වැටුප 49475යි. මීට අමතරව රජය අනුමත දීවනා ගෙවන ලබනවා. බඳවා ගැනීම ක්‍රමවේද වෙන්නේ ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින්. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව දැනුම පරීක්ෂා කරනවා. බුද්ධි පරීක්ෂණය හා සාමාන්‍ය දැනුම පරිගණක සාක්ෂරතාවය පරීක්ෂා කරනු ලබනවා. අපි තවත් තොරතුරක් බලමු. වැඩ සහායක තුන්වෙනි ශ්‍රේණිය අවශ්‍ය සුදුසුකම් වන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවතාවකට නොවැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිත විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. වයස වෙන්නේ ආයුධ පත්‍ර බාර ගන්න අවසන් දිනේට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩිය යුතුයි. ඒත් එක්ක වෙනස් සුදුසුකම් බලමු. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරේ රාජකාරී ඉතා හොඳින් ඉටු කිරීමට දිවයින ඕනෑම ප්‍රදේශයක සේව කිරීමට ශාරීරික හා මානසික සුදුසු වෙන්න ඕනේ. ඒත් එක්කම යහපත් චරිතකින් යුක්ත වෙන්න ඕනේ. මෙම තනතුරේ වැටුප් පරිමාණය වෙන්නේ 40775යි. ඊට අමතරව රජය අනුමත දීවනා ගන්න ලබනවා. බඳවා ගැනීම ක්‍රමවේදය වෙන්නේ වෘත්ති පරීක්ෂණයක් සහ හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින්. ඉහත මූලික අටුවල අමතර විශ්වවිද්‍යාල පිටුපස සභාව විසින් අනුමත කරන ලද අනෙකුත් දීවනාද රෙගුලාසි වලට අනුව ගෙවනු ලබනවා. මෙම තනතුරු වලට අදාළ සේවා කොන්දේසි වෙන්නේ මේවා ස්ථීර තනතුරු පත්වීම වසර 3ක පරිවාස කාලයකට යටත් වෙනවා. තෝරාගත් අපේක්ෂකව දැනට රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවය කරයි නම් ඔහුගේ හෝ ඇයගේ පත්වීම අධිකාරිය හරහා තම නිදහස් කිරීම ලබා ගත යුතුයි. විශ්වවිද්‍යාල සේවයේදී සිටියේදී රජ සේවකයන් ඔවුන්ගේ විශ්‍රාමයට පරිතිවාසකම් පවත්වාගෙන යාමට අයිතියක් නැහැ. ආයුධ පත්‍ර ඉදිරිපත් කළ ආකාරය අපි ආයුධ පත්‍රය පහළ ලින්ක් එක දානවා. අර ඩවුන්ලෝඩ් කරගන්න. සම්පූර්ණ කරන ලද ආයුධ පත්‍ර සහතික කරන ලද සහතිකවල පිටපත් සහිතව 2025 7/21 වන දින හෝ ඊට ප්‍රථම නියෝජ්‍ය ලේඛකාධිකාරී පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තැපැල් පෙට්ටි 21 නාවල නුගිගොඩ යන ලිපියට ලියාපදිංචි තැපැලින් එවිය යුතුයි. ආයුධ පත්‍ර බහර එවන කවරේ ඉහළ වම්පස කෙළවර ආයුධ කරන තනතුර සඳහන් කරන්න ඕනි. උසස් අධ්‍යාපන ආයතනයන්හි රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල දැනට සේවය කරන ආයුධකරුවා තම ආයුධ පත්‍ර අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානය මගින් එවීමට කටයුතු කරන්න ඕනි. ඉහත පැරදි අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානය මගින් එවන්නේ නැති අවශ්‍ය විස්තර සඳහන් නොකරන ලද අපැහැදිලි හා ආයුධ පත්‍ර නියමිත දිනකට පසුව ලැබෙන ආයුධ පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලබනවා. ආයුධ පත්‍ර යොමු කරන ආයුධකරුවන් පහත දැක්වෙන ලින්ක් එකකින් ඔයාගේ අමතර තොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලීමක්ද කරනවා. බොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මෙවැනිම තවත් රජයේ රැකියාවක වීඩියෝ එකක සම්බන්ධ වෙමු.